අයිබෝන් හැමෝටම Ghost of Tsushima ගේම් එකේ කොට විස්තරයක් කියන්න තමයි ආවේ. මේ ගේම් එකේ මේක GTX 960 2GB VGA ගන්න පුළුවන්. මේ ගේම් එකේ අපිට වැඩගත් වෙනවා හෙල්ත් එක. ඔය හෙල්ත් එක මේ දකුණට පේන වම් පැත්තේ පල්ලෙහෙන් කහ පාට රිකවරි හෙල්ත් පෙන්නනවා. ඒක වැඩි කරගන්න අපිට මේ ස්කිල් වැඩි කරලා බෑ. මෙතන පෙන්නනවා ස්කිල්. මෙතන ස්කිල් වැඩි කරාට වැඩක් නැහැ. මෙතනින් නෙවෙයි හෙල්ත් එක වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ මැප් එකේ තියෙනවා බැම්බෝ. මැප් එක බලන්න උඩ බට වගේ ඇති. මෙන්න මේ වගේ තැන් තියෙනවා. මේවා පොඩි මිෂන් එකක් තියෙන මේ කම්ප්ලීට් කරාම තමයි වැඩි වෙන්නේ අපේ හෙල්ත් එක. ඊට අමතරව මේකේ තියෙනවා බොස් මෝඩ් එක දකුණු පැත්තේ පල්ලෙහාම පෙන්නන්නේ. මේ මූඩ් එක ඇක්ටිව් කරගන්න නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ සයිඩ් මිෂන් ටික ගහන්න ඕනේ. සයිඩ් මිෂන් ටික ගහලා මේ මේන් මිෂන් ටික උඩ වැඩක් නෑ. සයිඩ් මිෂන් ටිකෙන් තමයි ඔයාලගේ ස්කිල් ටික අපෙන්නේ ගන් ටික. එතනින් ගියාම ගන් කියන්නේ බ්ලේඩ්, ස්ටික් බෝම්බ් වගේ තියෙන මේකේ අයිටම් ගොඩක් තියෙනවා. මෙතන තියෙන්නේ මොන බලන්න මේ තියෙන්නේ ඒ බෝම්බ් ඇරෝ ඒ ටික. ඉතින් මෙතනින් පෙන්නනවා දකුණු පැත්තෙන් ඔය තවත් බැක් ක්ලවුඩ් බෝම්බ් ඕවා. ඊට පස්සේ තමයි අනිත් දේ තමයි මෙන්න මේ මැප් එකේ තියෙනවා කට්ටිය ගොඩක් ගහලා ඉවරලා මේකේ තියෙන ඉකි මැප් කියලා තව මැප් එකක්. ඉතින් එන්න මේකත් ගහන්න ඕනේ. මේකත් මිෂන් තියෙන්නේ. මේ මේන් මිෂන් ටික ගහන්න කලින් ඔයගොල්ලෝ මෙතන තියෙන සයිඩ් මිෂන් ටික ගහලා ඉන්න. සයිඩ් මිෂන් වලින් බායක් විතර ගහන්න. එතකොට තමයි ඔය තියෙන ඇබිලිටි ඔක්කොම අන්ලොක් වෙන්නේ. ඊට මේකේ සමුරයි මෝඩ් එක ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒකට සයිඩ් මිෂන් ගහන්න වෙනවා. මෙන්න මෙතන. මේ ගොස් මෝඩ් එක. මෙන්න මේ හතරවෙනි එක තමයි හොඳම. එනවනේ. ඕටෝ අන්ලොක් කරගන්න පුළුවන්. සයිඩ් මිෂන් ටික ඉස්සෙල්ලා ගහලා ඉන්න භාගයක් විතර. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. හෙල්ත් එක වැඩි කරන්නේ අර විදිහට තමයි. හෙල්ත් එක අර විදිහට රිකවරි කරගන්න ඕනේ. මේ සයිඩ් කැම්ප් අල්ලන්න පොඩි කැම්ප් එවැල්ුවාම ගොඩක් දේවල් අන්ලොක් වෙනවා. මෙන්න මේ දැන් උඩින් තමයි ආල්ට හෙල්ත් අන්ලොක් කරගන්න පුළුවන්. ඉතින් මෙතන එක මේකයි අයිවන්ද දකුණු පැත්තේ උඩ තියෙනවා එකක් තිබ්බා. ඔගේ 7ක් උනන් කරගන්න පුළුවන්. ඉතින් දැන් තමයි එකක් තියෙනවා. ඔය ටික තමයි ඉතින් කියන්න ඕන උනේ. නියම ගේම් එකක් ගහලා බලන සුපිරි. ඉතින් බැම්බෝ ස්ටික් කියලා. එන හැමෝටම සුබ දවසක්.